හායි ෆොසිල් හන්ටර්ස් මේ මගේ අතේ තියෙන්නේ ඩයිනසෝරයන් එකට ජීවත් වුණ ලෝකයෙන් වඳ වෙලා ගිය පරපෝෂී කෘමියෙක්ගේ ඇම්බ ෆොසිල් කීපයක්. මේ ඇම්බ ෆොසිල් වල වයස අවුරුදු මිලියන 99ක් විතර වෙනවා. අවුරුදු මිලියන 99ක් කියන්නේ ඉතින් සුළුපටු කාලයක් නම් නෙමෙයිනේ. මෙයාලා ලෝකේ පරණම කෘමි විශේෂ වලින් එකක්. මෙයාලා දැනට ලෝකයෙන් වඳ වෙලා ගිහින් තියෙන්නේ. හැබැයි අපි කවුරුත් දන්න මීමැස්සෝ බඹරු දෙබරු හැදිලා තියෙන්නෙත් මෙයාලගෙන්. මේ ඇම්බ කැබැල්ලේ ඉන්න කෘමියා දිහා හොඳින් බැලුවොත් අපට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. උගේ දිගු පාද, හිසේ හැඩය, හිසේ තියෙන සංවේදක ඇන්ටනා වගේම උගේ සිරුර හැඩයත් හොඳට දැක ගන්න පුළුවන්. ඉතින් අවුරුදු මිලියන 99ක්. ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 990ක් විතර මේ කෘමි සිරුර ඉතා හොඳින් ඇම්බ කැබැල්ල ඇතුලේ සංරක්ෂණය වෙලා තියෙන එක හරි පුදුමයි. දැනට ලෝකේ ජීවත් වෙන කෘමි වර්ග ගොඩකම පැරණිම සමාජිකයා තමයි මෙයා. මෙයාලා ජීවත් වුණේ වසර මිලියන 145ත් 66ත් අතර කාලේ. මෙයාලගෙන් බහුතරයක් පරපෝෂින් වුණත් සමහර විශේෂ මාංශ භක්ෂකයන් විදිහටත් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ වගේ ලෝකෙන් වඳ වෙලා ගිය වටිනා කෘමි සතුන් බලා ගන්න පුළුවන් වන එකම විදිහ තමයි ඇම්බ ෆොසිල්. මේ වගේ වඳ වෙලා ගිය කෘමි සත්තු හිර වෙලා තියෙන ඇම්බ ෆොසිල් ඒකයි විද්‍යාඥයින්ට ගොඩක් වටින්නේ. මේ ඔයාලට පේන අනිත් ඇම්බ ෆොසිල් වලත් ඉන්නේ එයාලම තමයි. මෙයාලා අයිති වෙන්නේ හයිමනොප්ටෙරා කියන කෘමි කාණ්ඩයට. ඉතින් ඔයාලටත් මේ වගේ දුර්ලභ වටිනා ෆොසිල් ඇම්බ සහ අනිකුත් වර්ගවල ෆොසිල් මිලදී ගන්න ඕන නම් මේ වගේ දේවල් වලට ආස නම් මගේ TikTok channel එක follow කරලා Fossil Hunters WhatsApp group එකට දැන්ම join වෙන්න. මට අදම ඔයාගේ WhatsApp number එක inbox කරන්න. මගේ TikTok සහ YouTube channel වල මේ වගේ ඉතා දුර්ලභ ෆොසිල් සම්බන්ධ වටිනා වීඩියෝ ගොඩක් තියෙනවා. කැමති අය ඒවත් බලලා මට feedback එකක් දෙන්න.